ඔයත් සෝෂල් මීඩියා වල අතරමං වෙලා ඉන්න කෙනෙක්ද? ඔයා මේ අවුරුද්දේ සෝෂල් මීඩියා වල පැය කීයක් උඩට පල්ලෙහා ගියාද? නිකමටවත් ඔයා ඒ ගැන හිතුවද? දවසකට පැය 2ක් සෝෂල් මීඩියා වල උඩ පහළ ගියා කියලා හිතුවොත් පසුගිය මාස 6 දවස් 180ට පැය 360ක් ඔයා සෝෂල් මීඩියා වල උඩට පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඒ ගත කරපු කාලයට ලැබිච්ච ප්‍රතිඵලය ගැන ඔයා සතුටුද? මොනවද ඔයා වැඩිපුරම බැලුවේ? මොන විදිහේ වීඩියෝස්ද? බාගෙට ඇඳගත්තු ගෑනු ළමයි උඩ පැන පැන නටන වීඩියෝස් බලන්න පැය කීයක් ඔයා නාස්ති කරාද? හේයි කියලා කුණුවarp කියන දේශපාලන කතා අහන්න ඔයා පැය කීයක් නාස්ති කළාද? ජනප්‍රිය පවුල්වල කඩිය ඇලේ දොලේ නානේවා, ට්‍රිප් ගිය ඒවා, කාමරේ අස් කරන ඒවා, ඒගොල්ලෝ වලිදා ගන්න ඒවා බලන්න පැය කීයක් නාස්ති කළාද? තව ඉදිරියට මේ වගේ ඒවා බලන්න පැය කීයක් නාස්ති කරන්න හිතාගෙන ඉන්නවද? චිත්‍රපටියක් බලන්න, සින්දුවක් අහන්න, දේශපාලන විචාරයක් අහන්න, ධර්ම දේශනාවක් අහන්න. කාලය වෙන් කරන එක ගැන මම මුකුත් කියන්නේ නැහැ. ඒවයින් ජීවිතයට යමක් ලැබෙනවා. අපේ දැනුම, චින්තනය, සිතුවිලි පරාසය දියුණු කරගන්න උදව් වෙන වීඩියෝස් පෝස්ට් බලන එකෙන් අපේ ජීවිතයට ආලෝකයක් ලැබෙනවා. අපිට අලුත් වෙන්න අවස්ථාව ලැබෙනවා. සෝෂල් මීඩියා කියන්නේ ඉතා වටිනා දැනුමක්, අදහසක් ගන්න කන්ටෙන්ට්ස් ඕනේ තරම් නොමිලේ ලබා ගන්න පුළුවන් තැනක්. හැබැයි ඒ දැනුම අදහස් දෙන වීඩියෝස් වෛරල් ඒවා නෙවෙයි. ඒවා නිතර පොප් අප් වෙවි එන්නේ නැහැ. වැදගම්මකට නැති දේවල් තමයි හැමතිස්සෙම උඩට එන්නේ. සමාජයේ විතරක් නෙවෙයි, සමාජ මාධ්‍යයේත් ඇත්ත తত্ত্বය ඕක තමයි. ඒක තමයි ඇත්ත. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ අනවශ්‍ය දේ ඉවත් කරලා වැදගත් දේ සබ්ස්ක්‍රයිබ් කරන්න. කාගේවත් රසවින්දනයට බාධා කරන්න නෙවෙයි මම මේ උත්සාහ කරන්නේ. හැබැයි අපිට තියෙන කෙටි ජීවිත කාලය ඇතුලේ හැම විනාඩියක්ම පැයක්ම රත්තරන් වලටත් වඩා වටිනවා. අපේ ජීවිතයේ අපිට නොමිලේම ලැබිලා තියෙන වටිනාම දේ තමයි කාලය. මිල කරන්න බැරි තරම් වටිනාම දේ තමයි කාලය. ඒ කාලය කන කෙනෙක් නොවි ඒ කාලයට වටිනාකමක් එකතු කරන්න. අපේ තෝරා ගැනීම තමයි අපිව නිර්මාණය කරන්නේ. අපි බලන වීඩියෝස් වලට පුළුවන් අපේ ජීවිත වෙනස් කරන්න. එහෙනම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.